ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවට හා එසේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුවහොත් පිළියම් සකස් කරමින් සිටින බවද ශ්‍රී ලංකා කනිජ සංස්ථාව පවසා තිබෙනවා. තවද හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීමට ඉරානය තීරණය කරමින් සිටින පසුබිමක මැද පෙරදිග මතුවී ඇති අස්ථාවර තත්ත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඉකුත් 22 වන දින ඇමරිකාව විසින් ඉරානයට එල්ල කර ප්‍රහාර මාලාවෙන් පසු ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීමට ඉරානය පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරගෙන ඇති බවට හා එය ඕනෑම අවස්ථාවක වසා දැමීමට හැකියාවක් ඇති බවට වාර්තා වෙන අතර ඔවුන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙයට අනුමැතිය ලබා දුන් පසු එය සිදු කිරීමට හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. එම තත්ත්වය මත මතුවීමින් සහ මතුවලා ඇති අස්ථාවර තත්ත්වය මත ගෝලීය ඉන්ධන මිල අද 3%කින් ඉහළ ගොස් ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරන අතර බොරතල් බැරලයක නව මිල ඇමරිකානු ඩොලර් 79කට ආසන්න බවට වාර්තා වෙනවා. එමෙන්ම යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී බොරතල් බැරලයක මිල ආම වශයෙන් මිල ඉහළ ගිය නමුත් ඉරානයේ ගෙන ඇති තීරණය හමුවේ 3%කින් පමණ මිල ඉහළ ගොස් ඇති බව හා එය ගෝලීය ආර්ථිකයට වැඩි වශයෙන් බලපාන බව ආර්ථික විශේෂඥයින් පවසා ඇත. නමුත් මේ වන විට හෝමුස් සමුද්‍ර සංධිය වසා නොමැති අතර ඉදිරියේදී ඒ සිදු වුවහොත් අපට සිතාගත නොහැකි අන්දමේ දැවැන්ත ඉන්ධන මිලිහෑමක් ඇතිවන බවට නිගමනය කළ හැක. එමෙන්ම ලෝක කනිජ තෙල් සංස්ථාව ප්‍රවාහනයෙන් 20% පමණ සිදු කරනු ලබන්නේ පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සම්බන්ධ වෙන හෝමුස් සමුද්‍ර සංධිය හරහා වන අතර ලෝකයේ තෙල් ප්‍රමාණයෙන් 12න් 2ක් සිදුවන්නේ හෝමුස් සමුද්‍ර සංධිය හරහායි. එමෙන්ම දිනකට මිලියන 17.2ක තෙල් බරල් ප්‍රමාණයක් මේ හරහා රටවල් රැසකට ප්‍රවාහනය කරන බවද වාර්තා වේ. තවද පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල මෑත කාලයේදී ඉහළ යාමක් සිදු නොවන බවට ලංකා කනිජ තෙල් සංස්ථාව පවසා ඇති අතර මෙම තත්ත්වය වැඩි වුවොත් පවතින තත්ත්වය පාලනය කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට හා යම් හේකින් අර්බුදකාරී තත්ත්වය වර්ධනය වී හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීම සිදු වුවොත් ගෝලීය ඉන්ධන අර්බුදයේ බලපෑම එළඹෙන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එල්ල වීමට හැකියාවක් පවතින බවට පුරෝකථනය කර ඇත. එසේම සාම්ප්‍රදායික සැපයුම් දාමයට බාධා ඇති වුවොත් ඊට පිළියම් වශයෙන් නයිජීරියාව ඇතුළු රටවල් කිහිපයක තෙල් සාම්පල පරීක්ෂා කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවට ශ්‍රී ලංකා කනිජ තෙල් සංස්ථාව පවසා ඇති අතර විශ්ලේෂකයින් අවධාරණය කර ඇත්තේ මෙම තත්ත්වය මත ඇතිවිය හැකි සියලු බලපෑම් පිළිබඳව රජය වහාම දැන්ම අවධානය යොමු කළ යුතු බවයි.